පොඩි කාලින්ද මොකක් හරි දෙයකට කැමතියි කියන්න තාමත් ඔයා යූස් කරන්නේ I like it කියන එක විතරද? ඊට වඩා ලස්සන attractive phrases පහක් අද අපි ඉගෙන ගමු. අංක 1. I am into it. I'm into it. මම ඒකට ගොඩාක් උනන්දුයි. මම ඒකට ගොඩාක් කැමතියි කියන අදහස මෙන්න මේ phrase එකෙන් දෙනවා. I'm really into this new movie. මේ අලුත් මූවී එකට මේ අලුත් චිත්‍රපටියට මම ගොඩාක් උනන්දුයි. මම ගොඩාක් කැමතියි කියන අදහස මෙන්න මේ phrase එකෙන් දෙනවා. අංක 2. It is my cup of tea. It is my cup of tea. මම ඒ දේට ගොඩක් ප්‍රිය කරනවා. ඒ දේ මට ගොඩක් ගැලපෙන දෙයක් කියන අදහස මෙන්න මේ phrase එකෙන් දෙනවා. Classical music is my cup of tea. Classical music කියන්නේ මම ගොඩාක් කැමති මට ගොඩක් ගැලපෙන දෙයක් කියන අදහස මෙන්න මේ phrase එකෙන් දෙනවා. අංක 3. I'm a big fan. මම මේ දේට ගොඩක්ම කැමති. මම මේ දේට ගොඩාක් කැමති. මම මේ දේට රසිකයෙක්. උදාහරණයක් විදිහට I'm a big fan of Chinese food. මම Chinese food වලට ගොඩාක් කැමති කියන අදහස මෙන්න මේ phrase එකෙන් දෙනවා. අංක 4. I'm fond of it. I'm fond of it. මම මේ දේට ගොඩාක් ප්‍රිය කරනවා. I'm fond of it. I'm fond of traveling. මම travel කරන්න ගොඩාක් කැමති. මම travel කරන්න ගොඩාක් ප්‍රිය කරනවා කියන අදහස මෙන්න මේ phrase එකෙන් දෙනවා. අංක 5. I'm crazy about it. I'm crazy about it. මම ඒකට පිස්සු වැටිලා ඉන්නේ. මම පිස්සුවෙන් වගේ ඒකට කැමති. I'm crazy about it. I'm crazy about this new song. I'm crazy about this new song. මම මේ අලුත් සින්දුවට පිස්සු වැටිලා ඉන්නේ. මම මේ අලුත් සින්දුවට පිස්සු වැටිලා වගේ කැමැත්තෙන් ඉන්නවා. එහෙනම් අද ඉඳන් පරණ විදියට I like it කියන්නේ නැතුව ඔයාගේ ඉංග්‍රීසි ලස්සනට කතා කරන්න. Try it. ගෙන් එන්න. See.